බොන් කියලා පිළිගන්නවා තවත් එපිසෝඩ් එකකට. ඉතින් මේකෙන් අපි කියලා දෙන්න යන්නේ වාට AI වලින් ලස්සන ක්‍රියේටිව් මෙන්න මේ වගේ thumbnail edit කරගන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේක 5 එකේ sell කරලා හොඳ ගාණක් හොයා ගන්න. හරි. අපි thumbnail එක generate කරන්න භාවිත කරන්නේ මෙන්න මේ Glyph කියන AI එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ Google එකේ search කරාම මේ AI එකට එන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ මේගොල්ලන්ගේ main website එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේකේ sign in වෙන්න මෙන්න මේ බටන් එක click කරලා හරි sign in වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්වන්නේ. ඔයාලට මේකේ package එකක් buy කරන්න නැතුව ඔයාගේ design එකක් කරගන්න පුළුවන්. නමුත් limit එකක් තියෙනවා. ඔයාලට අඩුම thumbnail 3ක් generate කරන්න පුළුවන්. මේකේ package එකක් buy කරන්න නැතුව අපි බලමු දැන් කොහොමද මේකේ thumbnail generate කරන්න කියලා. ඔයාලට කියන්න ඕනි මේකේ thumbnail විතරක් නෙමෙයි ඔයාලට අවශ්‍ය ඕනෑම AI එකක් මෙන්න මේකෙන් generate කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන search කරන්න පුළුවන් thumbnail කියලා. හරි. search කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේකේ තියෙන designing ඒ කියන්නේ effect එක එනවා. ඔයාලට මෙන්න ඉතින් ඔයාගේ කැමති effect එකක් දාලා දෙන්න පුළුවන්. මම තෝරගන්නවා මෙන්න මේ normal effect එකක්. හරි තෝරගත්තට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරි දැන් ඔයාට මෙන්න මෙතන තියෙනවා prompt එක. ඔයා දෙන්න ඕනේ ඔයාගේ thumbnail එකේ prompt එක. හරි ඔයාගේ දැන් හිතේ thumbnail එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයා යන්න Google එකේ ගිහලා search කරන ඔයාගේ දැන් food challenge එකක් වගේ එනවා. food challenge thumbnail කියලා search කරගන්න. හරි වෙන විදියට search කරලා පස්සේ search එකකින් ඔයාට අවශ්‍ය thumbnail එක ඔයා තෝරගන්න ඕනි. මම ගන්නවා මෙන්න මේ වගේ මෙන්න මේ thumbnail එක මට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ thumbnail එකක් හින්දා මම මේ thumbnail එක තෝරගන්නවා. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔයාට අවශ්‍ය කරන thumbnail එක ඔයා කම්පියුටර් එකේ save කරගන්න ඕනි. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න ඔයාගේ ChatGPT එකට ගිහිල්ලා මේ image එක දාලා ඒ image එක ඔයා prompt එක ඉල්ල ගන්න ඕනි. හරි ඔයා මතක තියාගන්න ඔයා ඒ prompt එක ඉල්ලද්දී ඔයාට වෙනස් වෙන්න ඕනි තැන් මේගොල්ලන්ට කියන්න. උදාහරණයක් වශයෙන් ඔයාලට title එක වෙනස් වෙන්න ඕන නම් ඔයාගේ title එක දීලා මේ title එක යොදන්න කියලා ඔයාලට දෙන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. වන්න මෙතන plus icon එකක් තියෙනවා. ඒක click කළා ඔයාගේ add file වලට යන්න. file වලට ගියට පස්සේ ඔයාලට පේනවා ඇති download කරගත්ත image එක තියෙනවා. මේක ගිහිල්ලා ඔයා මේගොල්ලන්ගෙන් මේකේ prompt එක ඉල්ල ගන්න. මට මේකේ වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මම කරන්නේ මෙහෙම මේක අප්ලෝඩ් කරනවා. හරි. ඔයාට මෙන්න මේ විදිහට strong prompt එකක් හම්බෙලා ඇති. ඔයාට මේකේ වෙනස්කම් කරන්න ඕන නම් ඔයා මෙන්න මෙතන මේකේ වෙනස්කම් කරගන්න පුළුවන්. ඔයාගේ title එක මෙන්න මෙතන තියෙනවා පේනවා. ඔයාට මෙන්න මේ title එකේ වෙනසක් සිදු කරන්න ඕන නම් ඔයාට මෙන්න මේ මෙතන මේ title එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට දැන් කිසිම වෙනසක් කරන්න ඕනේ නැත්නම් ඔයාලට තියෙන මෙන්න මේක එහෙමම copy කරලා මේ Glyph එකේ ගිහිල්ලා මෙන්න මෙතනට paste කරන්න. ඊපස්සේ මෙන්න දැන් run this workflow කියන එක දෙන්න. හරි. දුන්නාට පස්සේ ටික වෙලාවකින් ඔයාට ලස්සන thumbnail එකක් generate වෙයි. ඔයා මෙන්න මේ download කරගත්තේ thumbnail එකට වඩා ගොඩක් creative විදිහට මේගොල්ලෝ thumbnail එක ඔයාලට generate කරලා දෙයි. හරි අපි බලන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට වඩා කොච්චර ක්‍රියේටිව් thumbnail එක මේගොල්ලෝ ජෙනරේට් කරලා දීලා තියෙනවද කියලා. ඉතින් මේක ඔයාලට මෙන්න ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි අපි බලමු මේකේ රිවිව් එක. බලන්න ඉතින් කොච්චර quality thumbnail එකක් ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට මේක Photoshop වලින් ජෙනරේට් කරන්න යනකොට සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් කොච්චර powerful AI එකක්ද කියලා ඔයාලට පේනවා. ඉතින් මේක Glyph කියන එක ඔයාට මේකේ වෙනස්කම් සිදු කරන්න ඕන නම් හරි මෙන්න මෙතන අකුරුෙන් වෙනස් වෙලා පැනලා දෙනවා. ඔයාලට කරන් තියෙන්නේ ආයි ChatGPT ගිහලා ඔයා එන්නේ හදාගත් image එක දාලා ඔයාලට වෙනස් වෙන්න ඕන දැන් සඳහන් කරන්න පුළුවන්. හරි හරි දැන් ඔයා හිතන්නකෝ මෙන්න මේ image එකේ මේ මූණට වෙන කාගේ හරි මූණක් දෙන්න ඕනි කියලා. ඔයාලට පුළුවන් එන්නේ එකත් මෙන්න මේ ChatGPT කියලා එහෙම නැත්නම් Gemini කියන්නේ තව powerful AI එකක් මෙන්න මේ Gemini වලට කියලා ඔයාට මේක වෙනස් කරගන්න පුළුවන්. අපි කොහොමද මේවා විකුණලා සල්ලි හොයන්නේ? ඔයාට ඒකට පාවිච්චි කරන්න මේ Fiverr කියන freelancer site එක. ඔයා මේ කලින් Fiverr ගැන දන්නේ නැත්නම් Fiverr එකේ වීඩියෝ YouTube එකේ බලන්න. ඔයාට මම පෙන්නන්නම් කොච්චර earn එකක් ගන්නවද කියලා මේගොල්ලෝ මේ thumbnail edit කරලා තියෙන මේ වගේ
අපි හදාගත්ත ඔගේ සමාන thumbnail එකක් තියෙනවා. මෙයා orders 1467ක් කම්ප්ලීට් කරලා තියෙනවා. මෙයා එක order එකකට $18ක් ගන්නවා. ඔය 20ක් ගන්නවා. මෙයාගේ මේ පළවෙනි order එකේ ඉන්න 10%ක bonus එකක් දෙනවා. මෙයා 20ක් ගන්නවා. 20 ගුණ කරලා වගේ 1467. ඉතින් ඔයාටත් බැරි නෑ. ඔයා මේකේ online ඉන්නවනම් ඔයාට අනිවාර්යෙන් order එනවා. හරි. මම පෙන්නන්නම් මගේ රිසල්ට් එක කොහොමද කියලා. අර මෙතන වාගේ වාගේ 5 account එකක් තියෙනවා. වාගේ saving account එකක් තියෙනවා. ඉතින් මම 5 එකේ වැඩි වෙලා online ඉන්නේ නෑ. මම gig එකක් දාලා තියෙනවා. එහෙම ඉඳලත් මට ගොඩක් impression සහ click එනවා. මම වඩ පෙන්නන්නම්. මේක මම ට්‍රිගර් දාන්න පාට පේනවා ඇති මේ AI එකෙන් ජෙනරේට් කරේ කොච්චර පවර්ෆුල් එකක් තියෙනවද කියලා අයියෙන් මම වෙන්න නෑ ඒ මට ඒක මේක ලොකු ඉම්ප්‍රෙෂන් එකක් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ලස්සන AI තමයි ජෙනරේට් කරන කස්ටමර්ට අවශ්‍ය විදිහට අනිවාර්යෙන් 5 එකේ order එකක් කවම මම ඔයාලට කම්ප්ලීට් කරන්න හැටි කියලා දෙන්නම් 5 වීඩියෝ සීරීස් එකක් ඔයාලට අවශ්‍ය නම් මම දෙන්නම් ඔයාලට මම පෙන්නන්නම් මම ජෙනරේට් කරගත්ත image 5 clip එකකින් අර පේනවා ඉතින් හරි ඔයාලට පේනවා ඉතින් මම මෙන්න මේ හැම image එකක්ම ජෙනරේට් කරේ මෙන්න මේ clip AI කියන එකෙන් හරි ඔයාලට පේනවා ඉතින් කොච්චර quality එකක් මම ජෙනරේට් කරගත්තා කියලා මේ කොච්චර quality එකක් ගන්න පුළුවන්ද අපි මේ clip එකෙන් හරි ඔයාලට පුළුවන් clip එකෙන් ජෙනරේට් කරගත්ත ඒවා ඔයාලට සිංහල ටික් එකක් දෙන්න ඕනේ සිංහල ටික් එකක් දෙන්න ඔයාලට පාවිච්චි කරන්න Photoshop එකෙන් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය තැන් වෙනස් කරගන්න පුළුවන් හරි එහෙනම් මේ වීඩියෝ සීරීස් එක මෙතන ඉවරයි ඔයාලට ස්තුතියි අපිට subscribe කරන්න මේ අර like එක දාන්න අපි වෙන වීඩියෝ එකක්